යාළුවනේ මේ පොන්ඩ් එක මම මගේ කලින් channel එකේ මේ හදන හැටි දාලා තිබ්බා මේ දැම්මා මේ වැඩේ එච්චර සාර්ථක වුණේ නැහැ. මම මේක ඔලු පැලයක් තිබිලා ඔලු පැලේ අයින් කළා තමයි මේ හයිඩ්‍රිල්ලා දාලා මේ හැදුවේ. මේක මෙතන මේ අවුව සැර වැඩි හින්දා වායේ මේ ඇල්ගී එකක් ඇදිලා මේ සම්පූර්ණ මෙලෝ සංසාරයක් පේන්නේ නැහැ. ඇතුලේ මේ මොලීලා තමයි දාලා ඉන්නේ. මොලීලා මොකෙක්වත් පේන්නේ නැහැ. දැන් මම හදන්නේ මේක සම්පූර්ණ අස් කරලා ඉවරලා මේ අවුව වැටෙන්නේ නැති තැනකින් තියලා මේ මාළු ටික දාන්න නැත්නම් ඉතින් වැඩක් නැහැ. මාළු එකෙක්වත් පේන්නේ නැහැ. දැන් හිටියට මොකෙක්වත් පේන්නේ නැහැ. අපි බලමු මේක ඉහලා මේ මොක්කුද ඉන්නේ කියලා. දැන් මේ උන් හිටපු දාපු මාළු ලොකු වෙලාද බෝ වෙලාද පැටව ගහලාද මොනවද දන්නේ නැහැ. හොයන්න බෑ මෙලෝදියා. බලමුකෝ දැන් ඉස්සෙල්ලා වතුර ටික අයින් කරලා මේ සුද්ධ කරගන්න ඕනේ. යාළුවනේ තත්ත්වය බොහොම සෝචනීයයි මේ බියේ මෙච්චරයි ඉතුරුලා ඉන්නේ තාම මාළුන්ගෙන් මෝල්ලා 3 දෙනෙක් විතරයි ඉන්නේ. අර රෙඩ් චෙරි සිම්ලා කීප දෙනෙකුත් ඉන්නවා මේ මේක උනේ සිද්ධිය මොකක් නෙමෙයි මේ මෙතෙන්ට කොකෙක් එන්න පුරුදු වෙලා හිටියා. මේ අපේ ගෙවල් තියෙන වෙල්ලයිනේ නෙමෙයි. වෙල්ලයිනේ ගේ තියෙන්නේ මේ කොකෙක් එන්න පුරුදු වෙලා කොහොම හරි කොකා දීලා වැඩේ මාළු ටිකට. මම මේක අර වහලා තිබ්බෙත් නැහැ. ඉතින් එහෙම ප්‍රශ්නයකට කලින් මූණ දීලා තිබ්බේ නැති හින්දා වහලා තිබ්බෙත් නැහැ. මේ ඊට පස්සේ කොකා ඇවිල්ලා මොලී ටිකට දීලා වැඩේ. මේ 3 දෙනා කොහොම හරි අස්සේ හැංගිලා බේරලා ඉඳලා. දැන් මේකෙත් ඉන්නේ මේ ෆීමේල්ම 3 දෙනෙක් වගේ ඉන්නේ. මුන් 3 දෙනාට දැන් ආයේ මේල්ලා ජෝඩුවක් වගේ ගෙනත් දාන්න ඕන බෝ වෙන්න. මම දැන් මේක තියෙන මේ ප්ලේස් එකත් වෙනස් කරනවා. මෙතන හරියන්නේ නැහැ මේ ඔක්කොම ටැංකි ටික අයින් කරන්න වෙලා තියෙන. මෙතන කොක්කු දැන් මම බැට්ට ගියාම ඇවිල්ලා කොක්කු ඇවිල්ලා කාලා යනවා තේරෙනවා. වහනවා කියලා ඉතින් ඔක්කොම වහම මේවයි ලස්සනක් නැහැ. දැන් වහපුවා මෙව්වා මේ තියලා මේවා ඊට පස්සේ ඒවයි අර ගස් තනම් මනම් ප්ලාන්ට් තිබ්බට ඒවයි පෙනුමක් එන්නේ නැහැ මේ වහපුවාම. හින්දා වෙන තැනකට ගන්නවා ටැංකි ටික තේරෙනවා. මේ ටිකක් ගන්නවා. ඉතින් දැන් රීන ෆෝන් ටික ඔක්කොම ටික ගන්න ඕන වෙන පැත්තකට අරගෙන කොක්කුන්ට එන්න බැරි විදිහට දැල් ගහලා හදන්න ඕන ලස්සනට. මම මේක දැන් එතනින් ගිහින් අරන් ගිහින් වතුර පොරලා මේ උන් ටික දාන්නම්කෝ. ඔන්න යාළුවනේ හයිඩ්‍රිල්ලයි වැරිස්නේරියයි කම්කුණුයි දානවා. පොන් එක දානවා. මේක තමයි මේක දාලා තිබ්බේ මේ දාලා තිබ්බා ඒකෙත් ඉන්නවා මාළු අර. ඒක ඇතුලේ ඉඳලා එක එකක් තිලියට ආවා. මේ මාළුවත් තිලියට ආවා. මේකම තමයි මේකට දාලා තිබ්බේ මේ පේන්නේ නැහැ මෙලෝ සංසාරයක්. ඇල්ගී එක සම්පූර්ණ වැහිලම තිබ්බේ. මෙතන අවුලක් නැහැ. මෙතෙන්ට අවුව පොඩ්ඩක්වත් වැටෙන්නේ නැහැ. යන්තම් නිකන් අර ලෝ ලයිට් එකක් වගේ තියෙන්නේ. හැදිලයි. දැන් මාළු ටිකත් මේකට දා ගන්න ඕනේ. ඔන්න මාළු ටික රිලීස් කරනවා දැන්. මේකට යාළුවනේ මේ
මේල්ලා දෙන්නෙක්වත් ගෙනත් දාන්න ඕනේ නැත්නම් හරියන්නේ නැහැ මුන් බෝ වෙන්නේ නැහැ.